අපි අද බලමුද නොමිලේම කතන සහ භාෂා චිකිත්සක සේවාව ඔබට ලබා ගන්න පුළුවන් රජයේ රෝහල් කිහිපයක්. සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාව පුරාම තියෙන ප්‍රධාන පෙළේ රජයේ රෝහල් වල මේ කතන සහ භාෂා චිකිත්සක සේවාව ලබා දෙනවා. මූලික රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල්, පළාත් මහ රෝහල්, ශික්ෂණ රෝහල් මේ වගේ රෝහල් වල කතන සහ භාෂා චිකිත්සාව නොමිලේම ලබා ගන්න ඔබට පුළුවන්. අපි බස්නාහිර පළාත මුලින්ම ගත්තොත් නැෂනල් හොස්පිටල් එක, කොළඹ ජාතික මහ රෝහල, ලේඩි රිජ්වේ හොස්පිටල් එක, රාගම ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, පානදුර මූලික රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල, කළුතර දිස්ත්‍රික් මහ රෝහල, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, අවිස්සාවේල්ල මූලික රෝහල කියන බස්නාහිර පළාතේ තියෙන රජයේ රෝහල් වලින් ඔබට පුළුවන් කතන චිකිත්සක සායන වෙතට යොමු වෙන්න. ඊළඟට අපි මධ්‍යම පළාත ගත්තොත් නුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, දිගන රිහැබිලිටේෂන් හොස්පිටල් එක, ගම්පොළ මහ රෝහල, මාතලේ මහ රෝහල, නුවර එළිය මහ රෝහල, නාවලපිටිය මහ රෝහල මේ කියන රෝහල් වලින් ඔබට මධ්‍යම පළාතේ ඉන්න කෙනෙක් නම් ඔන්න ස්පීච් තෙරපි සර්විස් එක ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි දකුණු පළාත ගත්තොත් ගාල්ල ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, හම්බන්තොට මහ රෝහල, මාතර මහ රෝහල, ඇල්පිටිය මහ රෝහල, තංගල්ල මහ රෝහල මෙන්න මේ කියන රෝහල් වලින් ඔබට කතන චිකිත්සක සේවාව ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි නැගෙනහිර පළාත ගත්තොත් මඩකලපුව ශික්ෂණ රෝහල, කල්මුනේ මූලික රෝහල, අම්පාර දිස්ත්‍රික් මහ රෝහල නැගෙනහිර පළාතේ තියෙන මූලික රෝහල් වලින් ඔබට කතන චිකිත්සාව ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි උතුරු පළාත ගත්තොත් යාපනය ශික්ෂණ රෝහලෙන් ඔබට පුළුවන් ස්පීච් තෙරපි සේවාව ලබා ගන්න. වයඹ පළාතේ අපිට තියෙනවා කුරුණෑගල ශික්ෂණ රෝහල, පුත්තලම රෝහල, ඒ වගේම හලාවත දිස්ත්‍රික් මහ රෝහල. උතුරු මැද පළාතේ නම් මන්නාරම, මුලතිව්, වවුනියාව කියන රෝහල් වලින් ඔබට පුළුවන් ස්පීච් තෙරපි සර්විස් එක ලබා ගන්න. ඌව පළාත ගත්තොත් බදුල්ල, මොනරාගල, කෑගල්ල, රත්නපුර, කරවනල්ල මූලික රෝහල වගේ රෝහල් වලින් ඔබට පුළුවන් කතන චිකිත්සක සේවය නොමිලේම ලබා ගන්න. හැබැයි මතක තියාගන්න මම මේ කියපු රෝහල් වල තියෙන පහසුකම් සහ රෝහල් වල ඉන්න ස්පීච් තෙරපිස්ට්ලාගේ ප්‍රමාණය අනුව ඔබට ලැබෙන සේවාව විවිධාකාර වෙන්න පුළුවන්. ඒ වගේම සමහර රෝහල් වලට ඔබ වෙනත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් යටතේ කතන චිකිත්සාව ලබා ගන්න ඕනේ අවස්ථාත් තියෙනවා. හැම රෝහලේම එක වගේ කතන චිකිත්සක ප්‍රතිකාර ලබා දෙන්නේ නැහැ. මොකද ඒ රෝහල් වල තියෙන පහසුකම් මට්ටම අනුව. ඒ වගේම සමහර වෙලාවට සීමිත රෝහල් සංඛ්‍යාවක විතරක් කතන චිකිත්සක සේවාව දැනට තිබෙන නිසා ඔයාට වෙයිට් ලිස්ට් එකේ ඉන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි ඔබ කතන චිකිත්සක සේවාව රජයේ රෝහලකින් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ රෝහලේ තියෙන ක්‍රියාවලිය ගැන දැනගන්න සායනයට යන්න කලින් කෝල් එකක් දීලා විස්තර දැනගන්නවා නම් වඩාත් හොඳයි. ඒ වගේම ඔබ ඔබේ දරුවාගේ මොකක් හරි ප්‍රශ්නයක් සඳහා නම් සේවාව ලබා ගන්න යන්නේ ළමා රෝග වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් යටතේ යනවා නම් ඔබට එය පහසුවක් වේවි. කතන චිකිත්සක සායන ගැන තවදුරටත් ඔබට දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න.